පහුගිය දවස්වල මට හම්බෙනවා WhatsApp group එකක NPP එකේ ගෝලීය එකමුතුවක තොරතුරු ටික මට ලැබෙනවා. ඒක එවන්නේ මට මගේ නම ඒකේ සඳහන් වෙලා තියෙන නිසා. ඒකේ සඳහන් වෙනවා මම ඊට කලින් දවස් කීපයකට කලින් සමාජ මාධ්‍යයේ දාපු පෝස්ට් එකක් දාලා ඒගොල්ලෝ මේකේ කියනවා මේගොල්ලෝ මෙන්න මෙහෙම. මම ඇත්තටම දැම්මේ ප්‍රධාන මාධ්‍යවල ගියපු නිවුස් එකක්. ඒක දාන්නේ ඉන්ධන නිකුත් කිරීම නවතයි හිස් බවුසර ආපසු රට පුරා ඉන්ධන හිඟයක් කියලා. මම දැක්කා ප්‍රධාන මාධ්‍ය කීපයකත් වෙබ් අඩවි කීපයකත් ලංකාවේ ලියාපදිංචි වෙබ් අඩවි කීපයකත් මේ නිවුස් එක ගියා. ඒතර මම ඒ නිවුස් එක අරන් තමයි දැම්මේ. දැම්මට පස්සේ මේ සම්බන්ධයෙන් මේ කියන ගෲප් එකේ මේ ගැන සාකච්ඡා වෙනවා. මේක සම්බන්ධයෙන් චතුරංග අබේසිංහ අශෝක ගුණසේන රංජන් ජයලාල් සිසිර සෙම්පති කහවත්ත මේ අය මෙන්ෂන් කරලා මේ අය NPP ග්ලෝබල් කොමියුනිටි තමයි මේ ගෲප් එකේ නම. එතකොට මේ ගෲප් එකේ ඉන්නවා ඇඩ්මින් පැනල් එකක් තියෙනවා. මම මේක තියෙනවා ටික කියන්න ඉස්සෙල්ලා මම කියන්නම් කවුද මේ ඇඩ්මින් පැනල් එකේ ඉන්නේ කියලා. මුලින්ම ඉන්නවා සම්පත් කියලා ඇමරිකාවේ පුද්ගලයෙක්. ඊළඟට ඉන්නවා ආනන්ද විජේපාල. ඊළඟ ඉන්නවා චම්පික හෙට්ටිආරච්චි, චන්දන සූර්යාරච්චි, ඒ වගේම එරන්ද ගුණසේකර, සුසන්ත දොඩාවත්ත, සුසන්ත කුමාර, ලක්මාලි හේමචන්ද්‍ර ඇතුළු മന്ത്രിවරු, ඇමතිවරු ප්‍රමාණයක් මේකේ ඇඩ්මින් පැනල් එකේ ඉන්න මේ ගෲප් එක තමයි මේ සාකච්ඡාව යන්නේ. රොසයිරෝ කියලා පුද්ගලයෙක් ඔහු කියනවා මෙහෙම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැත්තම් ඒ කියන්නේ නීත්‍යානුකූලව මේ ඇමතිවරු කටයුතු කරන්නේ නැත්තම් ඔහුට බාර දෙන්න කියලා ඔහු බාර ගන්නවා කියලා අපේ පැරණි ක්‍රමයට ජනතා විමුක්ති පෙරමුණගේ පැරණි ක්‍රමයට මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. කියනවා මේ එක්කෙනෙක්ව සම්පූර්ණයෙන්ම හොයාගන්න බැරි වෙන්න වැඩේ කරා නම් එක්කෙනෙකුට ඒ කියන්නේ මේ එක්කෙනා කියලා කියන්නේ සාකච්ඡා වෙන්නේ මම ගැන. එතකොට මගේ පෝස්ට් එකක් දාලා තමයි මේ සාකච්ඡාව ඉදිරියට යන්නේ. එතකොට හොඳින් හරි නරකින් හරි මේ ප්‍රශ්නේ යා විසඳලා දෙන්නම් මේක ඉවර කරලා දාන්න කියලා. එතකොට තව කට්ටියක් ඇවිල්ලා කියනවා ඔව් ඒක හොඳයි. මොකද ලාල්කාන්ත ඇමතිතුමත් කියලා තිබුණා නීත්‍යානුකූල ෂොට් ගහන්නත් පුළුවන්, ෆවුල් ෂොට් ගහන්නත් පුළුවන් කියලා තව එක්කෙනෙක් කියනවා. එහෙම කෙනෙකුට කරාට පස්සේ මේක පුළුවන් අනිත් කට්ටිය නිහඬ කරවන්න පුළුවන්. කෙනෙකුට හරියට දඬුවම දුන්නාට පස්සේ නිහඬ කරවන්න පුළුවන් කියලා මෙතන මේ සාකච්ඡාව යනවා. දැන් මේ සාකච්ඡාව සම්බන්ධයෙන් මට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා කල්පනා කරාම මේ සම්බන්ධයෙන් ගිහලා පොලිසියේ ඇන්ට්‍රියක් දාන එකනේ සාමාන්‍ය ක්‍රමය. එතකොට මම කල්පනා කරා දැන් පොලිසියට යන්න. පොලිසියට ගිහිල්ලා දැන් කාටද කියන්නේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ගිහිල්ලා මේ පැමිණිල්ල දාන්න පුළුවන්ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඉන්නේ කවුද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරන ශානියා බේසේකර ඉන්නේ එහි ප්‍රධානියා. එතකොට දැන් මම ගිහිල්ලා ශානියා බේසේකරට මේක කියනවා කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනව නෙමෙයි හොරාගෙන් පේන අහනවා වගේ වැඩක් නේ. ඉතින් මට ඊට වැඩිය හොඳයි එහෙමනම් ගිහිල්ලා මම කලින් මොකද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු කෙනෙක් නිසා 2005 වෙනකන් මම ටිල්වින් අයියව දන්නවා. මට එහෙනම් ටිල්වින් සිල්වා ළඟට ගිහිල්ලා වැඳලා සමාව අරගන්න පුළුවන් ඕන නම් අනේ අයියේ මම ඊට පස්සේ ආණ්ඩුවට මුකුත් කියන්නේ නැහැ කියලා මට එහෙම කරන්න පුළුවන්. මේක තේරුමක් නැහැ. දැන් කාටද කියන්නේ මේක? ඒක නිසා තමයි අපිට සිද්ධ වුණේ අපි තීරණය කරා මේක රටට ලෝකෙට කියන්න. මේක අපි මෙතනින් අවත්තන්නේ නැහැ. පැහැදිලිව කියන්න ඕනේ. මිනිස්සුන්ගේ බෙලි කපලා වැටවල් වල ගැහුව අහිංසක මිනිස්සු දහස් ගාණක් ඝාතනය කරපු ජනතා විමුක්ති පෙරමුණ මේ අද කරමින් ඉන්නෙත් ඔවුන්ගේ මිලිෂියා කණ්ඩායම් මේ හදන්නේ. මේ හදලා ඒ වැතුලේ තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව මිනිහෙකුට අදහස් දක්වන්න තියෙන අයිතිය. අන්න ඒ අයිතියට තමයි මේ විනාශ කරන්නේ. කොට මේක තවදුරටත් මෙහෙම කරන්න දෙන්න පුළුවන්ද? මට මතක් වුණාට පස්සේ ඩෑන් ප්‍රිසාද්ගේ මරණය, වැලිගම සභාපතිගේ මරණය. එතකොට මේක ඇස්සේ අපිට කියලා දෙනවා අපිට පේන තියෙන ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව අපිට පේනවා, අපි වුන් දන්නවා. පේන්න තියෙනවා. හැබැයි නොපෙනෙන මිලිෂියා කණ්ඩායම් ක්‍රියාත්මක වෙනවා. එතකොට දැන් මේ කණ්ඩායම් වලට අවියාවුද හම්බ වෙන්නේ. අර්චුනා മന്ത്രിවරයා පාර්ලිමේන්තුවේදී කිව්ව විදිහට තායිලන්තයේ පුගත්පරායෙන් පටවපු ඒ කන්ටේනර්ස් 323. එතකොට ඒ කන්ටේනර් 323 ආපු බඩු වලින්ද මේ ආණ්ඩුව මේ මිලිෂියා කණ්ඩායම් ටික නඩත්තු කරන්නේ. එතකොට හෙට දවසේ මට හම්බෙන වෙඩිල්ල මේ කියන විදිහට මේ රොසයිරෝ කියන පුද්ගලයා ඒ කියන ඔව් බාරගත්ත වැඩේ. එතකොට මේ ඒ වෙඩිල්ල තමයි මේ කැලුම් ජයසුමලට හම්බෙන්න හදන්නේ. එතකොට මම අහනවා ආණ්ඩුවෙන් මේ කන්ටේනර් 323 ඇතුලේ ආපු වෙපන් වලින්ද මේ වැඩේ කරන්න මේ මිලිෂියා කණ්ඩායම් වලට මේක බාර දීලා තියෙන්නේ.